ඉතින් ඔබ ඇත්තටම හිතනවද අන්තර්ජාලය ඔබට හම්බෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාව ඔස්සේ ක්ලවුඩ් එක අහසේ තියෙන දත්ත ගබඩාවක් නැත්නම් ඩාටාබේස් එකට ප්‍රවේශය නැත් අන්න ඒ වගේ මහමොලකරුවෙක් කියන වලාකුළු වලින් අහසෙන් කියලා? ඇත්තටම නෑ. අද අපි ඒ ගැන කතා කරමු. ආයිබෝන්. ඉතින් මිත්‍රවරුනි අනුරාධ ෆර්නෑන්ඩ් ඔෆිෂියල් YouTube channel එක වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ මේ channel එකේ පළවෙනි වීඩියෝ එක හැටියට මම තෝරගත්තේ අන්තර්ජාලය. එහෙම නැතිනම් ඉන්ටර්නෙට් කොහොමද වැඩ කරන්නේ කියලා. ඇත්තටම බොහෝ දෙනෙක් හිතන්නේ අන්තර්ජාලය වැඩ කරන්නේ සැටලයිට් මාර්ගයෙන් කියලා. ඇත්තට මේ කතාවේ වරදක් ඇත්තෙත් නැහැ. ඒත් මේ ලෝකේ අන්තර්ජාලය සම්බන්ධව මූලිකම ක්‍රියාකාරීත්වය බලද්දී 95%ක්ම අන්තර්ජාල සේවාවන් අපිට සැපයෙන්නේ මුහුද යටින් දිවෙන ෆයිබර් ඔප්ටික් කේබල්ස් හරහා. ඇත්තටම ඉන්ටර්නෙට් කියන්නේ අතිශය විශාල භෞතික වයර් ජාලයක. අද අපි සරලව බලමු ෆයිබර් ඔප්ටික්ස් සර්වර්ස් IP ඇඩ්‍රස් එකතු වෙලා තප්පරයකින් මේ මැජික් එක කරන්නේ කොහොමද කියලා. හොඳයි. අපි බලමු අන්තර්ජාලයේ ඉතිහාසය ගැන පොඩ්ඩක්. ඔයාලා මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි අන්තර්ජාලය ලෝකේ හැම රටකටම එකම රටකින් බෙදා හරින දෙයක් නෙවෙයි. එය ලෝක පුරා එකිනෙකට සම්බන්ධ වූ ජාල ගණනාවක එකතුවක්. ඉතින් මේ අන්තර්ජාලය ආරම්භ වෙන්නේ කොහෙන්ද? එහෙම නැත්නම් අන්තර්ජාලය හොයන්නේ කොහොමද? අන්තර්ජාලයේ මුල් පදනම තමයි ආපනෙට්. මේක 1969 යුනයිටඩ් ස්ටේට්ස් එහෙම නැත්නම් එක්සත් ජනපදයේ විසින්, ඒ කියන්නේ ඇමරිකාව විසින් ආරම්භ කරපු ව්‍යාපෘතිය. ආපනෙට් එක නිර්මාණය කළේ ඩිෆෙන්ස් ඇඩ්වාන්ස් රිසර්ච් ප්‍රොජෙක්ට් ඒජන්සි. එහෙම නැත්නම් ඩාපා. ඇමරිකානු ආයතනය. මූලිකවම අන්තර්ජාලය අපිට ලැබෙන සම්ප්‍රේෂණ මාර්ග තුනක් තියෙනවා. 1. මුහුද යට ෆයිබර් ඔප්ටික්ස් කේබල් හරහා. ඒවට සබ්මැරින් කේබල්ස් කියලා කියනවා. 2. භූමියේ ෆයිබර් ජාල ටෙරස්ට්‍රියල් ෆයිබර් නෙට්වර්ක් හරහා. 3. චන්ද්‍රිකා. එහෙම නැත්නම් සැටලයිට්. බොහොම අඩු ප්‍රමාණයක්. ඉතින් මේ ශ්‍රී ලංකාවට කොහොමද අන්තර්ජාලය හම්බෙන්නේ? ශ්‍රී ලංකාව ලෝක අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් World Wide Web WWW. මේකට සම්බන්ධ වෙන්නේ මුහුද යටින් දිවෙන ෆයිබර් කේබල් ජාල කිහිපයක් හරහා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව, මැද පෙරදිග යුරෝපය සහ අනෙකුත් රටවල් සම්බන්ධ තමයි අපිට මේ අන්තර්ජාල සේවාව හම්බෙන්නේ. ඉතින් එහෙනම් අන්තර්ජාලයේ මූලස්ථානය මොකක්ද? නැහැ. අන්තර්ජාලයට මූලස්ථානයක් නැහැ. අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ ලෝ පුරා පිහිටි ඩේටා සෙන්ටර්ස් එහෙම නැතිනම් දත්ත මධ්‍යස්ථාන හරහා. අන්තර්ජාල සේවා සපයන්නන්, ඒ කියන්නේ ISP යාත්‍යන්තර කේබල් ජාලයන්ගෙන් සමන්විත ජාල ගෝලීය පද්ධතියකට තමයි World Wide Web නැත්නම් අන්තර්ජාලය කියන්නේ. සරලවම කියනවා නම් මූලිකවම ඇමරිකාවෙන් අන්තර්ජාලය සොයාගත්තා. දැන් ඒ කිසිදු රටකට අයිතියක් නැහැ. ඒ දැන් ලෝක ව්‍යාප්ත ජාලය. හොඳයි. අපි දැන් බලමු අන්තර්ජාලය ශ්‍රී ලංකාවට කොහොමද ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ කොටසින් කොටස. පළවෙනි දේ තමයි මේ දත්ත යන පාර. ලෝකෙ වටේම මුහුද යට කිලෝමීටර් මිලියන ගාණක් දුරට මේ ෆයිබර් ඔප්ටික් කේබල්ස් එළලා තියෙනවා. මේවා හදලා තියෙන්නේ ඉතාම සියුම් වීදුරු වලින්. සාමාන්‍ය කොපර් වයර් වගේ මේවා වැඩ කරන්නේ විදුලියෙන් නෙමෙයි. මේවායේ දත්ත ගමන් කරන්නේ විදුලි වේගයෙන්, ලේසර් කිරණ මගින්, ආලෝක සංඥා විදිහට. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් ඇමරිකාවේ තියෙන වෙබ්සයිට් එකකට යනවා නම් ඒ දත්තය ඇමරිකාවට යන්නේ එහෙන් මෙහාට එන්නේ මුහුද යට තියෙන වීදුරු නූල් හරහා විදුලි වේගයෙන්. හිතා ගන්නවත් පුළුවන්. එහෙනම් අපි බලමු සර්වර්ස් සහ ඩේටා සෙන්ටර්ස් කියන්නේ මොනවද කියලා. හරි. දැන් ඔයා හිතන්න YouTube එකේ ඔයා වීඩියෝ එකක් බලනවා කියලා. මේ වීඩියෝ එක කොහෙද තියෙන්නේ? මේවා තියෙන්නේ සර්වර් ඇතුළේ. සර්වර් කියලා මේ අපි මේකට ලොකුට බය වෙන්න ඕනේ නැහැ. ඒකත් හරියට අපේ ගෙදර තියෙන PC එක වගේ ඊටත් වඩා විශාල කාමර තුල තිබෙන විශාල පරිගණක සමූහයක එකතුවක්. හැබැයි ඒවට අපි පාවිච්චි කරනා වගේ මොනිටර් කීබෝඩ් නැහැ. හැබැයි බොහෝම බලගතු. ඉතින් මේ වගේ සර්වර්ස් විශාල ප්‍රමාණයක් එකට තියලා තියෙන තැනකට තමයි ඩේටා සෙන්ටර් එකක් කියලා කියන්නේ. හැබැයි මේවා අපි මේ ගෙදර පාවිච්චි කරන PC වල වගේ අපිට ඕන විදිහට රස්නේ සීතල වෙනස් වෙවි පාවිච්චි කරන්න බෑ. මේවා හැම වෙලේම
බොහොම සීතලට තියෙනවා. මොකද මේවා ඉතා වේගෙන් වැඩ කරන හින්දා මේවා බොහෝම රත් වෙනවා. ඉතින් ඔයාලා ඉල්ලන ඕනම ෆයිල් එකක් මේ වගේ ලෝකෙ කොහේ හරි තියෙන සර්වර් එක ගබඩා වෙලා තියෙනවා. හොඳයි අපි දැන් බලමු IP address සහ DNS කියන්නේ මොකක්ද කියලා. දැන් ප්‍රශ්නය තමයි ලංකාවේ ඔයාගේ අතේ තියෙන ෆෝන් එක කොහොමද ඇමරිකාවේ තියෙන ඒ සර්වර් එක ඒ තියෙන වීඩියෝ එකේ ලොකේෂන් එක හොයාගන්නේ. අන්න ඒකට තමයි IP address එකක් ඕන කියන්නේ. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන හැම උපාංගයකටම මේ වගේ IP address එකක් තියෙනවා. ඒක හරියට අංක පේලියක ලිපිනයක්. හැබැයි ඉතින් අපිට ඔය අංක මතක තියාගන්න බෑනේ. එකින් එකට වෙබ්සයිට් වලට අපිට සම්බන්ධ වෙන්න. අන්න ඒ නිසා ඒ IP address වලට නමක් දීලා තියෙනවා. උදාහරණයක් විදිහට බලමු youtube.com කියන එක. අපි youtube.com කියන එක වෙබ්සයිට් එකෙන් හොයනවා. ඒ කියන්නේ Google search engine එකේ. ඉන්ටර්නෙට් එකේ තියෙනවා DNS නැතිනම් domain name system කියලා digital phone book එකක්. මේකෙන් කරන්නේ youtube.com කියන නම අන්නර IP address එකේ තියෙන number ටිකට change කරන එක. හොඳයි. ඔයාලා මූලික කරුණු දැන් දන්නවනේ. අපි දැන් බලමු මේ ඔක්කොම එකතු වුණාම ඔයාට ඉන්ටර්නෙට් හම්බෙන්නේ කොහොමද කියලා. ඔයා link එකක් ක්ලික් කරනවා. එහෙම ක්ලික් කරපු ගමන් ඔයාගේ dialog හෝ mobitel සේවා සපයන්න ඉන්නවනේ. ඔහුට තමයි කියන්නේ ISP නැතිනම් සේවා සපයන්න. අර DNS සරහා අදාළ සර්වර් එකේ ඔයාට ඕන කරන IP address එක හොයාගන්න. ඊට පස්සේ ඒ සර්වර් එකෙන් ඔයාට ඕන වීඩියෝ එක data packets වලට කඩනවා. ඒ data කුඩා packets වලට කැඩෙනවා කියන්නේ ඉතා කුඩා මිලියන සංඛ්‍යාත data ප්‍රමාණයක් කුඩා පොඩි කොටස් වලට කැඩිලා අර මුහුද යටින් එල්ලලා තියෙන fiber optics cable හරහා laser කිරණ, ඒ කියන්නේ ආලෝකයක් විදිහට ඇවිත් ඔයාගේ router එකට එනවා. routering කරන්නේ මොකක්ද? routering කරන්නේ ඒ data packets ටික එකතු කරන එක. එයා හරියට ඒක puzzle එකක් වගේ. එහෙම නැත්නම් ප්‍රහේලිකාවක් වගේ එකට සම්බන්ධ කරනවා. ප්‍රහේලිකාව එකට සම්බන්ධ වුණාට පස්සේ ඔයාට ඕන වීඩියෝ එක සම්පූර්ණ වෙලා ඔයාගේ ෆෝන් එකෙන් ඔයාට පෙන්නනවා. ඉතින් මේ මුළු ක්‍රියාවලියටම යන්නේ පුංචි තප්පර ගානකිනුත් කොටසක්. ඉතින් මිත්‍රවරුනි මං හිතනවා ඔයාද ගොඩක් මේ අන්තර්ජාලය පිළිබඳ දැනුම ලබා ගන්න ඇති කියලා. දැන් බලන්න අපිට මේක සරලව පෙනුනට අන්තර්ජාලය පිටුපස කොච්චර ලොකු තාක්ෂණයක් මිනිස් ශ්‍රමයක් තියෙනවද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලත් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඒකම තමයි මටත් අවශ්‍ය කරනම දේ. එහෙම ඉගෙන ගත්තා නම් දාන්න වීඩියෝ එකට ලයික් එකක්. ඔයාලගේ තවත් ඉන්න මිත්‍රයන්ට මේක බලා ගන්න ෂෙයා කරන්න මගේ වීඩියෝ එක. ඒ වගේම අමතක නොකර channel එක subscribe කරන්න. නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබ සැමට සුබ දවසක්. අයිබෝවන්. ප්‍රඥාවන්තයින් පහළ වේවා.